මෙතන සෙට් වුණා අපි මේ දැන් අපි තාම ඩිසයිඩ් කරන්නේ කොහෙටද යන්නේ කියලා. අපි නවේටිද තමයි හිතාගත්තේ කොහේ හරි යන්න. ඒ කියන්නේ බං පින තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ වගේ පාරක දැන් මේවට පොඩ්ඩක් අද්දන්න නැහැ තමයි පොඩ්ඩක් අද්දන්න නැහැ තමයි. පොඩ්ඩක් අද්දන්න දැන් මට බහින්න හරිද? ඒක නෙමෙයි. මේ ආය අර පාර ආපු පාරෙම තමයි යන්නේ. ඒකට මේ හරවයි යනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. හරවගේම යන්නේ. හරවංගෙම යන්නේ නැහැ. පාරේම කැල්ල තිබ්බේ වැඩ. කැල්ල තිබ්බෙත් නැහැ. ලස්සන පාරක් තිබ්බේ. ලස්සන පාරක්. Google එක හරියටම පාර කිව්වා. හරියටම කියලා තිබ්බ මේ අවුලක් නැහැ ඉතින්. මෙතනින් එතන බා අපිට මේ ඇලකින් අපිට ගැඹුර ගැන අයිඩියා එකක් ගත්තා. අයිඩියා ගන්න අරෝ යවුවා කලින්ම. අපිට ගැඹුර ගැන අයිඩියා එකක් දෙන්න පුළුවන් අඩෝ මොනවද යන්නේ. ඒකට ගයිස් මේ අබ්දුල් යනවා බයික් එකේ මේ අබ්දුල් යනවා මේ ඇන්ටි කෙනෙක් වගේ තමයි. හරි මේ අයිවන් ඔක්කොටම අපි අලුත් බ්ලොග් එකක් ගන්න යන්නේ. එතකොට මේ දැන් වෙලා කීයද බං? 10යි 10:55. 10:07 යන කැම්පස් එකේ ඉන්නේ තාම පෙරදින කැම්පස් එකේ ඉන්නේ. ඉතින් මෙතන සෙට් වුණා අපි මේ දැන් අපි තාම ඩිසයිඩ් කරන්නේ කොහෙටද යන්නේ කියලා. අපි නවේටිද තමයි හිතාගත්තේ කොහේ හරි යන්න කියලා. 10ට ඩෝරටම කිව්වා. දැන් වෙලා 10:55. දැන් අපිට පාරවල් තුනක් තියෙනවා. ඒකට ටිකේ ඇති. හතරක් පහක් තියෙනවා. වටේටම තියෙනවා. වට කැමති පාරක යන්න තව තියෙන්නේ. අපි තාම ඩිසයිඩ් කරලා නැහැ. ආ මොකද යන්නේ ඩිසයිඩ් කරලා නැහැ. ගිහලා බලමු නේ. ගිහලා බලමු ඉතින්. දැන් ඔබ කියන්නේ මේ 12 භාගයට යන්න පාර නැහැ කියලා. ඒක ආව මමට දාන්න ඕන. ආව? ඔබ කිව්වම මතක නැහැ නේ බං. හරි ඉතින් මන්දා පාර බලන්නේ. මේ මූටා පාර කියන්නේ ඒකට මන්දා පාර බලන්නේ මම. මූට එලවට කවම් බලන්න බෑනේ. අන්න ඒක. විනාඩි 50ක් යන්න ඕනේ. විනාඩි 50යිද? ඒත් අපි මේ ඩෙස්ටිනේෂන් එක හොයාගත්තා නම් 12 භාගය තමයි. දැන් තමයි දාගත්තේ මම. 12 භාගය කියලා දාගත්තා මේ ඔන්න යන්න. ඒතර බං මේන එක අම්පර ටවුන් එක මේ ලොකු අවුලක් නැහැ කියන්නේ එහෙම අවුලක් නැහැ නේ බා. එහෙම ලොකු ලස්සන. ඒව ලොකු ලස්සනක් නැහැ. ලොකු ලස්සනක් නැහැ. අවුලක් නැහැ. මේක පේනවද? මොකටද බං මේ ඉස්සරහින් ගෝතයා ඉස්සර කරා යන්නේ නැහැ බා. නැත්නම් අපිට බස් එකේ බල්ලගේ බලුකොමඩ කෑවට මගේ වුල. බල්ලගේ බලුකොමඩ කෑවට බස් වකුල මට කෑයකද බල්ලගේ බලු කකුල. දැන් මම පාරවල් දෙකක් තියෙනවා උඩද පල්ලෙහාද? කියන්නේ බල් උඩ කියලා. මට නිකමඩ දෙන පල්ල. මට නිකමට දෙනවා පල්ලෙහා පාර කියලා. අතර පාර පල්ල. පල්ලගේ කියන්නේ. කොහොමදත් බලව නැත්තා ආයෙත්. ඒතර බං අපි කියන්නේ පල්ලෙහා පාරේ යමන් කියන්නේ. තම්දු කියන්නේ පල්ලෙහා පාරේ. ඒතර මැප් එකේ පෙන්නන්නේ උඩ පාරද බං? ඒ හරියට වල ඈ. ආවද? උඩ පාර කියන්නේ. උඩ පාර කියන්නේ. ඒතර බං මැප් එකේ තියෙන උඩ පාර කියලා. හරිද? මුඩ තේවත නැදින් යන්න ඕන කියලා මූ කියන පල්ලෙහා පාරේ යමන් යමන් කියලා. එහෙනම් මෙහෙම කරමු. උඹ දැන් පල්ලෙහා පාරේ වරෙන් මම ලග්නත් එක්ක උඩ පාරේ යන්න. මේ සුපිරියා. ඒ කියන්නේ බං මට සිරියනවා. මට සිරියනවා මේ. මට සිරියන රස්නේ ඇත්තරමයි. තාම 12 භාගයට ගියෙත් නෑ. අපි කිලෝමීටර් 8ක් විතර යන්නත් තියෙනවා. උඩ දැන්නවත් පාර ආයේ. සුපිරියා. ඒ කියන්නේ මේ පාරේ යන්න තියනවා කියන්නේ නෑ. සුපිරියා. එළුගිරි අන්නේ මොනවාද? ඒ බොන්න කඩයක් හම්බුණා. ඔව්. ඒක තමයි එක අඩුව තිබ්බේ. පාරේ නැත්තම් පාර සුපිරි. මට අදහසක් දක්වනද? නෑ අපිට දැන් ඉස්සරහටම ලස්සන පාර හම්බෙන්න තියෙන්නේ. ඒතර බං මෙතන මේ ඉන්න කබරගල හයිකින් ස්ටාර්ටින් පොයින්ට් එක කියන්නේ. හයිකින් නෙමෙයි. මෙතන තමයි කබරගලට යන්නේ. ආ මෙතනින් තමයි කබරගලට යන්නේ. ගිහිල්ලා එතනින් තමයි හයික් එක යනවා. බයික් එක ගියා කොහොමද? බයික් යන්න බලන්නේ උඩ. උඩට බෑ. උඩට බෑ. අතට බෑ. උඩට බෑ. ඒ කියන්නේ මම පොඩ වහිනවා. වහිනවා කියන්නේ මම සිමෙන්ට් වෙනවා කියන එක තමයි. ඒකේ වෙන කොහෙවත් දාන්න ඕනේ නැහැ කියලා. නාන්න ඕනේ නැහැ වගේ. වෙනම තැනකට ගිහින් නාන්න ඕනේ නැහැ කියන තීරණයක් තමයි තියෙන්නේ. මොකද ඉන්නේ? ඒතකොට මේ හරි ඒතකොට මේ ආප්ප ගන්න වෙලා ඉන්නේ මේ ආප්ප දාන බං ඌ ආප්ප දාන ඉන්න වෙලාවට ආප්ප අම්බෙලා දිනනවා අම්බෙලා ගෙන ගත්තා. මෙතන මේ විද්දත් කතා බහක් යනවා කියන්නේ බොරු බොරු කියනවා බං හරි බොරු ඊට මේ පාර පොඩ්ඩක් ඉස්සරහා හරි ඒකයි මේ පොඩ්ඩ හිමින් යන්නේ ඇදි ගෑවිලා යන්න පුළුවන් ඒකනේ වැට්ටොත් එහෙම ඕඩ වෙලාවක ඇදි ගෑවිලා ඕලාක දෙන්නත් එක්කම යන්න පුළුවන් අර වයි නැත්තෝ සිද්ධෝ බර්ගර් අර විද්දත් මාරු කරන්න ආයෙ නැත්තෝ මේ ආයි සුපිරි පාරක් මේ රාක්ෂක නෙවෙයිනේ රාක්ෂක නෙවෙයි බං මේ සුපිරි පාරක් ඈ අඩු මට සිරියනවා ඉස්සර මේ ලස්සනයි කොට මෙහෙරට කැතයි බං ටිකක්
එතන බං මේක දේතිරියල්ල. එතන මේක දේතිරියල්ල පාර අයිනේ තමයි තියෙන්නේ. පට්ට ලස්සනයි. මෙතනින් පාර තියෙන්නේ. එතන බං මේක නාන්න බෑ කියලා තේරෙන්නේ මේ නාන්න බෑන්නේ. ඒක තේරෙනවා නාන්න බෑ කියලා. මේක නාන්න බෑ. ඒ කියන්නේ මේක සුපිරි පාරක්. එහෙම වුණොත් එහෙනම් බං කෙලින්ම මේ කෙලිම පල්ලෙහා. පල්ලෙහා මාරේ. ඒක කෙලින්ම පල්ලෙහා පාර තමයි තියෙන්නේ. එහෙම තියෙන. අඩෝ මේ පාර බලපන්. ඒ කියන්නේ බං පින තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ වගේ පාරක දැන් මේ පොඩ අද්දන්න නැහැ තමයි පොඩ අද්දන්න නැහැ තමයි. පොඩක් අද්දන්න නැහැ දැන් මට බහින්න හරිද? ඒක නෙමෙයි. ඒක නෙමෙයි මෙතන කියන්නේ. හරිද? මම පොඩ බැස්සා. ඒක නෙමෙයි මෙතන කියන්නේ මෙන්න ලස්සන පාර ලස්සනයි බං. හතරේ ජීවන එක අදට අමාරුයි නේ. නේ හතරේ අද්දන්න අමාරුයි. හැබැයි පාර ලස්සනයි. පාර ලස්සනයි මං. ඒක තමයි කියන්නේ. මේ බලපන්. මේ බලපන්. නුවර ඉතලා තාම ඒ ලස්සන ඒ මූ ආය පාරක් යන්න පල්ලෙහාට යනවා ආය පාරක් එන්න ආය පාරක් එන්න වඩ පාරක් කියන්නේ සුපිරි පාරක් ඒ කියන්නේ බං සුපිරිම පාරක් ෂා එතන මූ ආය යනවා බං මේ පාරේ ආයෙන්න ඕනේ කියලා එහෙම පුදුරොත් තියන්නේ නැහැ නේ අපි උංග වෙනම සලකන්න ඕනේ නැහැ උනට උඩ පොඩ්ඩ අප්සෙට් තේරෙන්නේ නැහැ බයි එකපාරක යන්න හිතනවා කියන්නේ පොඩි අවුලක් තියනවා කියන්නේ එතන මේ මූත් වෙනා උඩ ආයෙන්න ඕනේ කියලා මේ පාරේ මේ මානසික රෝගින් එක තමයි වෙන්නේ විශාල කරදරයක් වුණා මේ සුපිරි ව්‍යුවක් තියෙන්නේ මේ දොළොස් භාගේ දොළොස් භාගේ ඉන්න වෙන මේක හරි හයි සෙන්ටර් එකේ දොළොස් භාගේ ඉන්න ලංකාවේ සුපිරි තමයි ව්‍යුවර් ඉතින් ඉස්සෙල්ලා පාරවල් අඩෝ පෞද්ගලිකව මං හිතේ ලස්සනම පාරයි. ඒ කියන්නේ මූ කියන ලස්සනම පාර ඒක. තා පාරවල් තියෙනවා මේක නෙවෙයි කියන්නේ ඒක ලස්සනම පාර. මොකද්ද කොතෙන්ද භූගෝල විද්‍යාත්මක ඕනේ වචනේ? අන්න අර කඳු දෙක මැද්දින් එන එක. දන්නේ නැත්තම් වැඩක් නැහැ. සානුව. සානුව අන්න හරි ඔන්න අලුත් වචනයක් බං. සානුව කියන්නේ අන්න ඒකට. ඒතර භූගෝලේ කරන කවුරු ඉන්නවා නම් බලාගන්න. ඔබ බාර දාලා වීඩියෝ එක මේ මෙන්න තමයි දාලා තිබ්බේ. උනේ. මේ එතකොට බං මේ පොඩි පාරක් සෙට් කරනවා මේ මුගේ පාරේ ඒ කියන්නේ බං මේක අපේ සම්පූර්ණ වැරද්ද Google නේ බං Google එකේ වෙන්න පාර කියන්නේ මෙතන මේ මිනිස්සෙක්ගේ ඇහුවා ඌකුවා මේ යන්න බෑ මේක ෆාම් එකට වැටෙන්නේ කියලා අපි Google රිසර්ච් කරලා යනවා දැන් ඔව් මේ මොකක්ද දන්නේ තියෙන්නේ මේ මගෙන් අඩියක් කියන් පැන්නොත් එම් පොඩ අමාරු කරනවා පාට කරන්න පොඩ අමාරුයි බලන්න මට සීරියන පාර සීරියන පාර යන්නේ එතකොට බං මේ අම්මට සීරිය අපෝ පාරේ ඵලයක් හරිද අපි ආයෙ බං හරවා යනවා ගාන මේ හරි ඉතින් අපි මේ ආයෙ අර පාර ආපු පාරෙම තමයි යන්නේ ඒකට මේ හරවා යනවා කියන එක නෙවෙයි මේ කියන්නේ හරවා ගිහින් යන්නේ හරවන් ගෙම යන්නේ නැහැ පාරේම කැල්ල තිබ්බේ නෑ කැල්ල තිබ්බෙත් නැහැ ලස්සන පාරක් තිබ්බේ ලස්සන පාරක් Google එක හරියටම පාර කිව්වා හරියටම ගියන් තිබ්බේ මේ අවුල නැයිද මෙතනින් තමයි ටිකර් එකකින් ගියා තමයි වුණාට මේ පාරක් ගැන මොකද නේවා කැල්ලේම තිබ්බේ නැහැ පාර එතකොට මම මේක තමයි දොළොස් භාගේ මේ පෝස්ට් ඔෆිස් එක. දැකලානේ පෝස්ට් ඔෆිස් එක. බලන්න. එතකොට මේ ආය අපි කැලෑ පාර යනවා මේ නැද්දලා දුව. කරා ගන්න නැද්දත් නෑ අපිත් නැද්දත් නෑ. මේ බල මේ පාර කොහෙද යන්නේ? බල මේ කොහෙද යන්නේ? මේ බලපන් මේ යන්නේ කොහෙද? අප්පට සිරියනා. සාර කෙතේ නුඹ ඉන්නා. අඩෝ ලස්සන බල වයිනේ පට්ටනේ. අපි Google Map ඒ කියන්නේ මේ Google Map විශ්වාස කරලා යන පාරක්
Google එකේ අම්මව දැක්කේ. ඒ කියන්නේ බං මේක හිඳිච්ච මං හිතන්නේ ඇලක්ද කොහොමද බං? බං මේ ඇලක්ද කොහොමද පෙන්නලා තියෙන්නේ? අඩු ආ ඉතින් මම බයිනවා අඩෝ මේ එතන බා අපිට මේ ඇලක අපිට ගැඹුර ගැන අයිඩියා එකක් ගන්න අරෝ යවුව කලින් අපිට ගැඹුර ගැන අයිඩියා එකක් දෙන්න පුළුවන් අඩෝ මොනවා මේ අවස්ථාවේදී වැදගත් දෙයක් කිව්වොත් එහෙම ඔකට කියන්න දෙන්නේ කවුරු විශ්වාස කරත් මේ Google නම් විශ්වාස කරන්න එපා කියලා බා. ඒ කියන්නේ බා මාත් දැන් කෙනාවක් ඇවිද්දා මුත් වෙනවාරු යන්නේ Google Map විශ්වාස කරන්න ඕන නැහැ. ඒ කියන්නේ බා ආයි කවුරු විශ්වාස කරත් හරිද මම කවුරු විශ්වාස කරත් කවන්නේ Google Map නම් ආයෙ විශ්වාස කරන්න බා. Google එකේ අම්මා තාත්තා දැන් බා මේ කැලිච්ච පාරේ එන වෙලාවක් යනවා. ඒක දැන් අපි බං එකම පැතුම මේ පාර ලස්සන මගුල ලස්සන පාරක් ඕනේ නැහැ. පාර හොඳ වෙන්න විතරයි ඕනේ. අර දැන් පැයක් විතරනේ. ඔව් බා. කයට වැඩි මේ මේක ටිකක් හරි හොඳයි බා. දීපාරයි. अंकल अंबलकंदर गया कि මේක දෝතල් වලට ගියා කිද මේ පාර කොච්චර දුරද දන්නේ අර අන්ති දැන් යට පාර පොඩ අවුල් නැද්ද මීට යන්න මෙතන අවුල්ද පොඩ ඔය අර අන්තියට ඉඳන් උඩට අවුල් පොඩ එතකොට මේ මීට ගියා කි මීට ගියා කි කොච්චර දුරද දන්නේ මේක දෝතල් වලට කොට්ටයිනේ එතන යට පාර හොඳයි දෝතල් වෙන අරණයකට ඕටිය පොඩ පරිසම යන්න හරි යන්න හරි කණ්ඩා තමයි අරණයකින් දුර අරණයකින් දැන් තමයි ගන්නවා මෙලව කියන හතරයි අවසර පාර ගාවන්නේ සුපිරි පාර වෙලාවේ පට්ටමාන්දේ ඉතින් ආවේ කාලේ නැහැ. අතර බං අපි දැන් ඉන්නේ ග්‍රාම නිලධාරී කාර්යාලයේ ගාවේ උඩ ගොඩ. අතර බං මේ ඇඹිල්ල කියලා දෙයක්. මේක අපිට හම්බුනේ ඇඹිල්ල කියලා. මේක මේ කළු වෙච්ච රහේ. රහේ කියද මගේ මතේ. මගේ මතේ නෙමෙයි මුගේ මතේ මට නරා නෑ. මේ අතර මේ මොකද්ද මේ මොර බං. මේ මොර. පොඩ කඩලා වෙන්න. බලපන් ඈ. ඔන්න මේක රහයකට අම්මයිගේ වටනවා යාලා. මොනවදී එදා මොර කියන හරි තුර මේ අපි ඉන්නේ ග්‍රාම නිලධාරී කාර්යාලය ඉස්සර ඇයි කියලා අහන්න එපා හරි තුර මූ මේ මූ නාන්න එක්කන් ආබාරේ තුර මූ නාන්න ආපු මේ සුපිරි දණක් කියලා එක්කන් ආවේ සුපිරි තමයි නාන්න කියලා කිව්වේ නෑ හරිද සුපිරි ඇරක් කියලා එක්කන් ආවු මේ ඉඳුවා වෙන්න ඉඳලා පොඩ වෙන්න වතුර නෑ කියලාද කියන්නේ ඉතින් ඔබ කියන්නේ මෙතන නාන්න බෑ කියලාද මේ මූ එකන් ආපු තැන බං මේක කොහොමද බං එකන් ආවේ එන සුපිරි දැනත් තියලා එකන් ආවේ මේ එකන් ආපු තැන කොහොමද ගයිස් මේ අබ්දුල් යන බයික් එකේ මේ අබ්දුල් යන ඇඩ්ඩි කෙනෙක් කරා කියලා දැන් අබ්දුල් යනවා බලන්න එතකොට බං මේ ඉස්සරහා එන පරිස්සම් වෙන්න ඕනේ වාහනේ යන්නේ ඔකේ කියත් පරිස්සම් වෙන්න ඕනේ යන්න ඕනේ වාහනයක් ගියා ඉතින් කෙලින්ම මේ මුන් දෙන්න වීඩියෝ කරනවා මේ එතකොට බං මේ ඇවිල්ලිනේ සුද්ද ගලවිද්ද තැන එතන මූ ගලවිද්ද නැත්තම් බං අද අපිට නුවර යන්න විදියක් නැහැ. ඒතකොට මේ ලොක් ක්‍රෙඩිට් එකක් දෙන්න ඕනේ ගලවිද්ද එකට හැම එකටම මේ ගලවිද්දට. මේ රුසිරුගේ කල්ගිරි තියෙනවා මේ ලක්නත් උඹට රුසිරුගේ කල්ගිරි ඕනේ. ලොකු ගමනක් මේ ලොකු ගමනක් උදේ 10 ගානට පිටත් උනේ දැන් 6 ගානක් වෙනවා දවසම බයික් එකේ නේද ඈ දෙකයි සුපිරි පාරක් නැති මේකනේ බං අර දැක්කනේ පාරක් එතකොට මේ කවදාරි යන්න කට්ටියත් යන්න කවදාරි අනිවාර්යෙන් යන්න හැබැයි කවදාවත් හරිද 12 භාග ඉඳලා අරයකට එන්න බලාගෙන නම් ඉන්න එපා 12 භාග ඒවා ඉන්න පුළුවන් පාරක් නෙමෙයි හරිද ජීවිතේ එපා නෝට් එක කට්ටිය අනිවාර්යෙන් එන්න රෙකමන්ඩ් කරනවා 12 භාග පට්ට ලස්සනයි ඒක මාරු අනිවාර්යෙන් කරමු මේ මාසි ඇයිලාවත් වැඩි වැඩ කරමුනේ හරි එනවා වැඩි වැඩ කරමු මේ ඉරන් අතරගම ඉන්නවා ඉතින් ඉතින් සක්සස් කරගන්න ඊකට අපි අතරගම වෙනවා ගිහිල්ලා
තවත් ලස්සන බ්ලොග් එකකින් අපි යන්න ඕනේ. අඩ එහෙම කියන්න එපා අපට වැරදුනා තමයි. බ්ලොග් එකකින් අපේ අපි තවත් බ්ලොග් එකකින් එනවා. අපි ගිහින් අපි යන්න ඕනේ. ජය වේවා. ජය වේවා.